හරි good evening මේ වෙලාවේ join වෙලා ඉන්න හැමෝටම එතකොට අපි ඔයගොල්ලන්ට කියපු විදිහට Crown Corporate Campus එකකින් කරන tax computation and remis training program එකේ introduction session එකේ තමයි ඔයගොල්ලෝ join වෙලා ඉන්නේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා Crown Corporate Campus එකකින් කරන tax courses දෙකක් තියෙනවා. එකක් තමයි practical tax course එකක් යනවා අපේ ඒක 3 months tax course එකක්. ඒක detail discuss කරන detail practical aspect එකෙන් කතා කරන practical tax course එකක්. එතකොට මේ tax course එකේ තියෙනවා එක module එකක් remis training program එකක්. remis system එක හරහා කොහොමද returns e-file කරන්න කියන එක. එතකොට අන්න ඒ tax course එකේ remis training module එක තමයි මේ ස්ටාර්ට් කරන්නේ බේසිකලි මේ සෙෂන් එකේදී වෙන්නේ මේ රෙමිස් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකේදී වෙන්නේ මොකක්ද කියන එක සහ මේකේ කන්ටෙන්ට් එක තමයි බේසිකලි එක්ස්ප්ලেইন කරන්නේ. ඊට අමතරව ඒ ටැක්ස් කෝස් එක කරන්නේ නැති මේ රෙමිස් මොඩියුල් එකට විතරක් සම්බන්ධ වෙන කැමති අයටත් මේ රෙමිස් මොඩියුල් එක විතරක් ෆලෝ කරන්න පුළුවන්. එහෙම අයත් මේ වෙලාවේ ජොයින් වෙලා ඇති. ඊට අමතරව මේ වීඩියෝ එක බලනවා ඇති. හරිද? එතකොට ඕගොල්ලෝ දන්නවා මේ ඔක්කොමලා මං හිතනවා ෆයිනෑන්ස් ෆීල්ඩ් එකේ ඉන්න අය දැනට ටැක්ස් හැන්ඩල් කරනවත් ඇති. සමහරක් විට ජොබ් එකක් කරන්න බලාගෙන ඉන්න අයත් ඇති. ඔයගොල්ලෝ දන්නවා ෆයිනෑන්ස් ෆීල්ඩ් එකේ අපිට වැඩ කරද්දී අනිවාර්යෙන් මේ දැන් තියෙන සිටුේෂන් එකේ හැටියට ටැක්ස් නොලෙජ් එක අත්‍යවශ්‍යයි. එතනදී වඩා වැදගත් වෙන්නේ ප්‍රැක්ටිකල් ටැක්ස් නොලෙජ් එක. සමහරකට ඔයගොල්ලන්ට ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් ඇති ෆයිනෑන්ස් ෆීල්ඩ් එකේ බට් එතනදී ටැක්ස් කියන එක සබ්ජෙක්ට් එකක් විදිහට ඔයගොල්ලෝ ෆලෝ කරලා ඇති. හැබැයි ඉෂුව එක තියෙන්නේ මේකේ ප්‍රැක්ටිකල් ඇස්පෙක්ට් එක ටිකක් ඩිෆරන්ට්. අපි ස්ටඩි කරන එකත් එක්ක ඒක නිසා තමයි Crown Corporate Campus එකෙන් මේ ප්‍රැක්ටිකල් අර තියෙන තියරි නොලෙජ් එකයි මාකට් එකේ ඕනේ දේ අතර තියෙන ગેප් එක ෆිල් කරන්න මේ වගේ කෝසස් දෙකක් අපි ප්ලෑන් කරලා කරගෙන යන්නේ. හරිද? එතකොට අපි ඔයගොල්ලෝ සමහරකට මේ ෆස්ට් ටයිම් Crown Corporate Campus එකේ කෝස් එකක් ෆලෝ කරනවා වෙන්න පුළුවන්. එතකොට Crown Campus එක ගැන කිව්වොත් අපි දැනට ගත්තොත් එහෙම ෆයිනෑන්ස් ෆීල්ඩ් එකේ ගොඩක් අයට තියෙන ප්‍රැක්ටිකල් නොලෙජ් ගැප් එක ෆිල් කරන්න Crown Campus එකේ ගොඩාක් කෝසස් තියෙනවා. ඒ අතර මේ ටැක්ස් කෝස් එක, ඊට පස්සේ රෙමිස් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක, ඊට පස්සේ ගත්තොත් එහෙම කම්පනි සෙක්‍රටරි ප්‍රැක්ටිස් කියලා කෝස් එකක් යනවා. ඊට පස්සේ ඇඩ්වාන්ස් එක්සෙල්, කම්පියුටරයිස් accounting, ඊට පස්සේ ලේබලෝ ඇන්ඩ් පේරෝල් මැනේජ්මන්ට්. ඉතින් ඔන්න ඔය වගේ අර ෆයිනෑන්ස් ෆීල්ඩ් එකේ accountant කෙනෙක්ට තියෙන්න ඕනේ බට් වෙනත් ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකකින් හෝ ඇකඩමික් ක්වොලිෆිකේෂන් එකකින් කවර් වෙන්නේ නැති ප්‍රැක්ටිකල් නොලෙජ් එක දෙන්න කෝසස් තමයි Crown Campus එකකින් කරන්නේ. එතකොට ඒ කෝසස් අතර තියෙන ওই කෝසස් කීපයක් තමයි අපේ ටැක්ස් කෝස් එක, රෙමිස් ට්‍රේනින් එක, කම්පියුටරයිස් accounting, ඊට පස්සේ ප්‍රැක්ටිකල් accounting, ඇඩ්වාන්ස් එක්සෙල්, ඊට පස්සේ payroll management, company secretary practice. ඉතින් මෙන්න මේ වගේ ෆයිනෑන්ස් ෆීල්ඩ් එකේ ඉන්න ගොඩක් අයට ඕනේ ප්‍රැක්ටිකල් ඒරියාස් තමයි අපේ මේ කෝසස් වල කතා කරන්නේ. හරි. එතකොට මේ රෙමිස් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක ගැන පොඩ්ඩක් කිව්වොත් එහෙම ඔයගොල්ලෝ දන්නවා අපි මේ කරන්ට් කන්ටෙක්ස්ට් එක ඇතුලේ ටැක්ස් හැන්ඩල් කරද්දී ඔයා කම්පනි එකක ටැක්ස් හැන්ඩල් කරනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා ක්ලයන්ට් කෙනෙක්ගේ සමහරක් විට මෙතන ඉන්න පුළුවන් ටැක්ස් සර්විස් එකක් විදියට දෙන ෆර්ම් වල වැඩ කරන අය හෝ තමන්ගේ ප්‍රැක්ටිස් එකක් කරන අයත් ඉන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා, හැමෝම දන්නවා දැන් තියෙන තත්ත්වයේ උඩ ටැක්ස් පේයර් කෙනෙක්ට එහෙම නැත්නම් ටැක්ස් ෆයිල් එකක් තියෙන යම් ටැක්ස් ටයිප් එකකට රෙජිස්ටර් වෙච්ච. ඒ කියන්නේ ඉන්කම්, දැන් ලංකාවේ තියෙන ටැක්ස් ටයිප් ඔයගොල්ලෝ දන්නවා. ඉන්කම් ටැක්ස් තියෙනවා, ඊට පස්සේ VAT, SSCL, ඊට පස්සේ APIT, withholding tax. ඔය තමයි ටැක්ස් ටයිප්. ඒතර මේ ඕනෙම ටැක්ස් ටයිප් එකකට රෙජිස්ටර් වෙච්ච පර්සන් කෙනෙක්ට
තියෙන liability දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. ඒ අතර එකක් තමයි ඒ relevant tax type එකට අදාළ due tax එක ඒ નિયમિત deadline වලට කලින් pay කරන එක. අනිත් liability එක තමයි හැම tax type එකකටම අදාළව IRD එකට submit කරන්න තියෙන tax return එකක්. හැම ටැක්ස් ටයිප් එකකටම උදාහරණයක් විදිහට ඔයාගේ කම්පැනි එක ඉන්කම් ටැක්ස් වලට රෙජිස්ටර්ඩ් නම් සබ්මිට් කරන්න ඕනේ ඉන්කම් ටැක්ස් රිටර්න් එක. ඔයාගේ කම්පැනි එක VAT රෙජිස්ටර්ඩ් නම් සබ්මිට් කරන්න ඕනේ VAT රිටර්න් එක. ඔයාගේ කම්පැනි එක SSCL රෙජිස්ටර්ඩ් නම් සබ්මිට් කරන්න ඕනේ SSCL රිටර්න් එක. ඔයාගේ කම්පැනි එක APIT වලට රෙජිස්ටර්ඩ් නම් ඇඩ්වාන්ස් පර්සනල් ඉන්කම් ටැක්ස් වලට රෙජිස්ටර්ඩ් නම් ෆයිල් කරන්න ඕනේ APIT රිටර්න් එක. ඔයාගේ කම්පැනි එක withholding tax වලට registered නම් ෆයිල් කරන්න ඕනේ WHT return එක. ඔයාගේ කම්පැනි එකේ investment asset එකක් dispose කරොත් එහෙම අපි කියනවා එතනදී ඇති වෙනවා capital gain එකක්. ඒ වෙලාවෙදී capital gain return එක capital gain tax return එක submit කරන්න ඕනේ. අන්න ඒ වගේ හැම tax type එකකටම register වෙච්ච person කෙනෙක්ට තියෙනවා responsibility එකක් tax pay කරන එක වගේම ඒ ටැක්ස් ටයිප් එකට අදාළව ඩීටේල් ඒ ටැක්ස් ටයිප් එකට අදාළ කැල්කුලේෂන් කරන්න බේස් කරගත්ත ඉන්ෆෝමේෂන් ඒ පර්ටිකුලර් පීරියඩ් එකකට අදාළව IRD එකට සබ්මිට් කරන්න. ඉතින් මේ රිටර්න් සබ්මිෂන් එක 2000 මට මතක හැටියට 2000 හරියටම කිව්ව 2020 හෝ 21 වගේ වෙනකම් තිබුණා මැනුවලි ඊට පස්සේ තමයි මේ රෙමිස් සිස්ටම් එක මට එක්සැක්ට් ඩේට් නම් මතක නැහැ මේ රෙමිස් කියන සිස්ටම් එක රෙවෙනියු ඇඩ්මිනිස්ට්‍රේෂන් මැනේජ්මන්ට් ඉන්ෆෝමේෂන් සිස්ටම් රෙමිස් සිස්ටම් එක ඉන්ලන්ඩ් රෙවෙනියු ඩිපාර්ට්මන්ට් එක ඉන්ට්‍රොඩියුස් කරේ බේසිකලි මේ රෙමිස් සිස්ටම් එක හරහා වෙන්නේ අර ටැක්ස් පේයර් කෙනෙක් තමන් රෙජිස්ටර් වෙලා ඉන්න ටැක්ස් ටයිප් වලට අදාළ ටැක්ස් රිටර්න් ඉන්ලන්ඩ් රෙවෙනියු ඩිපාර්ට්මන්ට් එකට සබ්මිට් කරන්න තමයි මේ රෙමිස් සිස්ටම් එක භාවිතා කරන්නේ. එතකොට මේ සිස්ටම් එක ඉන්ට්‍රොඩියුස් කරපු මුල කාලේ ඒ කියන්නේ මේ සිස්ටම් එක එන්න කලින් ඔය ටැක්ස් රිටර්න් සබ්මිට් කරේ මැනුවලි. ඔයගොල්ලන්ට මතක ඇති ලොකු හાર્ඩ් කොපි බුක්ලට් එකක් වගේ තමයි උදාහරණයක් විදිහට ඉන්කම් ටැක්ස් රිටර්න් එහෙම සබ්මිට් කරන්න තිබ්බේ. ඉතින් මේ රෙමිස් සිස්ටම් එක ආවට පස්සේ ඒ එන්ටයර් ප්‍රොසෙස් එක දැන් ඔන්ලයින් තමයි වෙන්නේ. එතකොට රෙමිස් සිස්ටම් එක ඉන්ට්‍රොඩියුස් කරපු මුල කාලේ පැරලලි ඒ කියන්නේ හાર્ඩ් කොපි එහෙම නැත්නම් මැනුවල් ෆයිලින් ප්‍රොසෙස් එකක් අවේලබල්ව තිබුණා. ඊට පස්සේ ඔන්ලයින් සිස්ටම් එකත් අවේලබල්ව තිබුණා. ටැක්ස් පේයර් කෙනෙක්ට කැමති විදිහට සබ්මිට් කරන්න පුළුවන්කම තිබ්බා. හැබැයි දැන් සම්පූර්ණයෙන්ම රෙමිස් සිස්ටම් එක එහෙම නැත්නම් රිටර්න්ස් ඊ-ෆයිල් කරන එක තමයි ඒගොල්ලෝ ඇක්සෙප්ට් කරන්නේ. ඔයාට හાર્ඩ් කොපි ගිහින් දෙන්න බෑ. ඉතින් ඒක නිසා මෙන්න මේ ටැක්ස් රිටර්න් රෙමිස් සිස්ටම් එක හරහා ෆිල් කරලා IRD එකට ඒ ඩියු ඩේට් වලට කලින් සබ්මිට් කරන එක අනිවාර්ය කාරණාවක් වෙනවා. ඉතින් එතනදී ඒ ටැක්ස් කම්පියුටේෂන් එක කරලා රිටර්න් එක මේ රෙමිස් සිස්ටම් එකේ ෆිල් කර ගැනීම සඳහා මේ සිස්ටම් එකේ තියෙන ෆීචර්ස් ගැන වගේම මේ ටැක්ස් කම්පියුටේෂන් එක කරලා මොන රිටර්න් එකේ මොන ෆීල්ඩ්ද ෆිල් කරන්නේ Tamanට අදාළ මොන ෆීල්ඩ්ද කියන එක පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබිය යුතුයි. අන්න ඒක නිසා රිටර්න්ස් ඊ-ෆයිල් කරන ප්‍රොසෙස් එක ස්ටෙප් බයි ස්ටෙප් ක්‍රූෂල් ඒරියාස් පැහැදිලිව නිර්වුල්ව ඕගොල්ලොන්ට ක්ලියර් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් ගන්න පර්පස් එකෙන් තමයි මෙන්න මේ රෙමිස් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක මීට කලින් බැජස් 4කට කලින් 3කට කලින් අපි ඉන්ට්‍රොඩියුස් කරේ. එතකොට මේ ඔයා ජොයින් වෙලා ඉන්නේ රෙමිස් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකේ 4 වෙනි බැච් එකට. ඉතින් ලංකාවේ රෙමිස් ට්‍රේනින් සම්බන්ධයෙන් කිසිම ඒ වෙනුවෙන්ම ඩිසයින් වෙච්ච කෝස් එකක් නැහැ. ඉතින් මේක තමයි දැනට මේ සඳහාම තියෙන එකම කෝස් එක. ඒක නිසා මේක හරි වැදගත්. ටැක්ස් වලට ඉන්ට්‍රස්ට් එකක් තියෙන හැමෝටම රෙමිස් එක ගැන අවබෝධයක් තිබිය යුතුයි. ඒක නිසා තමයි මේ ප්‍රෝග්‍රෑම් එක අපි පටන් ගත්තේ. එතකොට ගොඩක් දෙනෙක් අහපු කාරණාවක් තමයි මේ රෙමිස් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකේදී අපි මොනවද කතා කරන්න කියන එක.
එතකොට ගත්තොත් එහෙම මේ කෝස් එක ඕවරෝල් ගත්තොත් මේක තනිකරම ඔන්ලයින් යන කෝස් එකක්. මේ කෝස් එකේදී අපි ස්පෙෂලි ලයිව් සෙෂන්ස් 12ක් තියෙනවා. ඒ ලයිව් සෙෂන්ස් 12දී අපි ලෙක්චර්ස්ලා දෙන්නෙක් මේකට සම්බන්ධ වෙනවා. එක්කෙනෙක් තමයි ඔගොල්ලෝ සමහරක් විට දන්නවත් ඇති ඉන්ලයින් රෙවෙනියු ඩිපාර්ට්මන්ට් එකේ මේ රැමිස් සිස්ටම් එක ඉන්ට්‍රොඩියුස් කරන කාලේ ඉඳලම ඉන්ලයින් රෙවෙනියු ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න සීනියර් ඩිපියුටි කමිෂනර් කෙනෙක් මිස්ටර් හිරාන්. එතකොට එයා දැන් අපි ටැක්ස් කන්සල්ටන්ට්ලා විදියට අපි IRD එක ඇතුලේ නෙවෙයි අපි අවුට්සයිඩ් පාටිස්. එතකොට මේ රැමිස් සිස්ටම් එක ඩිවලොප් කරපු තැන ඉඳලා මේක පිටිපස්සේ තියෙන කන්සෙප්ට් ඒ වගේම IRD එක මේ රිටර්න්ස් දිහා බලන්නේ කොහොමද මේවල සමහරක් තියෙන ෆීල්ඩ්ස් ඒවා මැන්ඩේටරිද නැද්ද නැත්නම් ඒවා ෆිල් කරන්න ගියාට පස්සේ මොන වගේ ස්ටෙප්ද අපි ෆලෝ කරන්න කියන එක හරියටම දැනගන්න හොඳම කෙනෙක් තමයි IRD එකේ පැත්තෙන් ඒ රැමිස් සිස්ටම් එක ඩිවලොප් කරන මුල් අදියරේ ඉඳලා ඒකට සම්බන්ධ වෙච්ච කෙනෙක්ගෙන් ඒක ඉගෙන ගන්න එක. ඒක නිසා අපි මේ කෝස් එකට සම්බන්ධ කරගෙන ඉන්නවා මිස්ටර් හිරාන්. ඉතින් පළවෙනි බැච් එකේ ඉඳලා මිස්ටර් හිරාන් මේ කෝස් එක කන්ඩක්ට් කරනවා. ඉතින් ඒක නිසා අපිට හරි වැදගත් ඒ වගේ කෙනෙක්ගෙන් මේ සිස්ටම් එක ගැන හරියටම දැනගන්න. ඉතින් ඒක නිසා මෙහෙම අවස්ථාවක් එනවා අඩුයි. ඉතින් මේ කෝස් එක හරහා ඔයගොල්ලන්ට පුළුවන් රිටර්න් එක ෆිල් කරද්දී ඔයාට තියෙන ඩවුට් මේ මිස්ටර් හිරාන්ගෙන් ක්ලියර් කරගන්න. ඉතින් ඒක තමයි මේ කෝස් එකේ තියෙන වැදගත්කම. අනිත් පැත්තෙන් මේ කෝස් එකේදී ගත්තොත් එහෙම දැන් රිටර්න් එකක් ෆිල් කරන්න නම් රැමිස් සිස්ටම් එකට ගිහිල්ලා උදාහරණයක් විදිහට ඉන්ඩිවිජුවල් කෙනෙකුගේ ඉන්කම් ටැක්ස් රිටර්න් එක ෆිල් කරන්න නම් ඔයාලට ඒකේ තියෙන ෆෝම් එක ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. මේ ෆීල්ඩ් එකේ මොනවද ෆිල් කරන්නේ මේකේ කොහොමද ෆිල් කරන්නේ ඒ නිකම්ම මේක ෆෝම් එකක් විදිහට තිබුණාට ඒ ෆෝම් එක ෆිල් කරන්න නම් ටැක්ස් ගැන අනිවාර්යෙන් අයිඩියා එකක් තිබිය යුතුයි. ඉතින් ඒක නිසා ටැක්ස් ගැන හරි අයිඩියා එකක් නැතුව මේ රැමිස් ට්‍රේනින් එක ප්‍රයෝජනයක් නැහැ. ඉතින් ඒක නිසා අපි මේ රැමිස් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකේදී ටැක්ස් කම්පියුටේෂන් එක ගැන ඕවර්විව් එකක් එහෙම නැත්නම් රිටර්න් එක ෆිල් කරන්න ඔයාට අවශ්‍ය බේසික් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් අපි වෙනම සෙෂන් එකක් තියලා පැහැදිලි කරන. උදාහරණයක් විදිහට ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස් කම්පියුටේෂන් එකකදී ඔයා දන්නවා ඉන්ඩිවිජුවල් කෙනෙක්ගේ රිටර්න් එකක් රැමිස් එක හරහා ෆිල් කරන්න කලින් ඔයා ඉන්ඩිවිජුවල් කෙනෙක් ඒ අදාළ පර්සන්ගේ ඉන්කම් ටැක්ස් කැල්කුලේෂන් එක කරගෙන ඉන්න ඕනේ. එතකොට ඒ කැල්කුලේට් කරගත්ත ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස් කම්පියුටේෂන් එක තමයි අපි රැමිස් සිස්ටම් එකේ ෆිල් කරන්නේ. ඉතින් ඒක නිසා අපි කම්පියුටේෂන් එක ඇකියුරේට්ලි කරගත්තොත් තමයි සිස්ටම් එකේ ඇකියුරේට්ලි අපිට ෆිල් කරගන්න පුළුවන්. ඒ වගේම රිටර්න් එකේ එහෙම නැත්නම් රැමිස් සිස්ටම් එකට ගිහිල්ලා මේ IRD එක එක්ස්පෙක්ට් කරන data ෆිල් කරන්න නම් ටැක්ස් කම්පියුටේෂන් එක ගැන අයිඩියා එකක් තියෙන්න ඕනේ. ඒක නිසා අපි හැම ටැක්ස් ටයිප් එකකටම අදාළ අපි මේ කෝස් එකේ කතා කරන ටැක්ස් ටයිප් වලට අදාළව අපි වෙනම සෙෂන් එකකින් කතා කරනවා ඒ ටැක්ස් කම්පියුටේෂන් එක කරන විදිය. හැබැයි මතක තියාගන්න මේ ටැක්ස් කම්පියුටේෂන් එක ගැන අපි බේසිකලි ගයිඩ්ලයින් එකක් තමයි අපි එතනදී කතා කරන්නේ. එහෙම නැතුව ඉන්කම් ටැක්ස් ගත්තොත් ඉන්කම් ටැක්ස් ලෝ එක ඩීටේල් මෙතනදී කතා කරන්නේ. ඒ ඩීටේල් කතා කරන එක තමයි අර අපි ටැක්ස් කෝස් එකක් කරා අපි මාස 3ක් පුරාවට කරන්නේ. මෙතනදී අපි කරන්නේ ටැක්ස් රිටර්න් එක ෆිල් කරන්න අවශ්‍ය බේසික් ගයිඩ්ලයින්. දැන් උදාහරණයක් විදිහට ඉන්ඩිවිජුවල් කෙනෙක්ගේ නම් ටැක්ස් කම්පියුටේෂන් ෆෝමැට් එක ටැක්ස් රේට් කැල්කියුලේට් කරගන්න විදිහ අන්නේ ඕවරෝල් අයිඩියා එක දීලා තමයි අපි ඒ රිලෙවන්ට් ටැක්ස් ටයිප් එකේ රිටර්න් එක රැමිස් එකේ පැහැදිලි කරන්නේ. එතකොට අර අයිඩියා එකක් නැති කෙනෙක්ට අර කම්පියුටේෂන් එක ගැන අදහසක් එක්ක රිටර්න් එක ෆිල් කරද්දි පැහැදිලි අවබෝධයක් එනවා. ඒක නිසා තමයි අපි ඒ ක්‍රමවේදය අපි ඇප්ලයි කරන්නේ. ඉතින් ඒක නිසා අන්න ඒ ටැක්ස් කම්පියුටේෂන් එක ගැන ඕවර්විව් පැහැදිලි කිරීමක් දෙන්න ඕවරෝල් ඩිස්කස් කරන්න ඒ ටැක්ස් කම්පියුටේෂන් එකට අදාළ ඇප්ලිකබල් ගයිඩ්ලයින් ඩිස්කස් කරන එක සඳහා මමත් සම්බන්ධ වෙනවා. මම වෘත්තියෙන් වරලත් ගණක අධිකාරිවරයෙක් වගේම ටැක්ස් කන්සල්ටන්ට් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඉතින් ටැක්ස් කෝස් එකෙත් මම සම්බන්ධ වෙනවා.
ඉතින් ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක මේ රෙමිස් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකේ කම්පියුටේෂන් වලට අදාළව ගයිඩ්ලයින් එකක් මම කරනවා. ඒ අනුව මෙන්න මේ විදිහට තමයි අපි මොඩියුල් කන්ටෙන්ට් එක මේ සෙෂන්ස් 12 ඇතුලේ කතා කරන්නේ. ගත්තොත් ඉන්කම් ටැක්ස් ගත්තොත් ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස් පාර්ට්නර්ෂිප් කෝපරේට් ඉන්කම් ටැක්ස් අපි කතා කරනවා. ඊට පස්සේ ඇපිට් ඊට පස්සේ වැට් වගේම විත්හෝල්ඩින් ටැක්ස් කතා කරනවා. එතකොට ඒ ඒරියාස් 6 කතා කරන්න අපි සෙෂන්ස් 12ක් තියෙනවා. ඒ සෙෂන්ස් 12 ඒ පළවෙනි සෙෂන් එක ෆස්ට් සෙෂන් එක විදියට මිස්ටර් හිරාන් ජෙනරල් ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙනවා රැමිස් සිස්ටම් එක ගැන. මේ සිස්ටම් එකේ ඔයගොල්ලෝ මම හිතනවා මෙතන ඉන්න සමහරක් අය රැමිස් සිස්ටම් එක ෆැමිලිය ඇති, මේකට ලොග් වෙලා ඇති. එතකොට මේකට ගියාට පස්සේ ඩෑෂ්බෝඩ් එකක් පෙන්නනවා. ඒ ඩෑෂ්බෝඩ් එක තුල තියෙන ෆීචර්ස්, මේකෙන් මොනවද කරන්න පුළුවන්, මේකෙන් මොනවද කරන්න වගේ ඕවර්විව් එකක්, ජෙනරල් ඉන්ට්‍රොඩක්ෂන් එකක් අපි පළවෙනි සෙෂන් එකෙන් කතා කරනවා. එතනින් එහාට අපි ඉන්කම් ටැක්ස්, ඒ වගේම VAT, ඊට පස්සේ WST, APIT, withholding tax ඔන්න ඔය කියන ටැක්ස් ටයිප් ටික කම්පියුටේෂන් ගයිඩ්ලයින් එක සෙෂන් එකකිනුත් ඊට පස්සේ රිටර්න් එක රෙමිස් සිස්ටම් එකේ ෆිල් කරන විදිහට අපි මේකෙදි කතා කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට පිළිවෙලට ප්ලෑන් කරපු කෝස් එකක් සෙෂන් 12ක් පුරාවට මාස 2ක් පුරාවට අපි මේ කෝස් එකේ 4 වෙනි බැච් එක කරන්න ප්ලෑන් කරලා තියෙනවා. එතකොට ලෙක්චර් පැනල් එක මම හිතනවා යට පැහැදිලි. එතකොට මේකේ අපි ආරම්භ කරනවා, ස්ටාර්ට් කරනවා දෙසැම්බර් මේ මන්ත් එකේ ඉඳලම. එතකොට ෆික්ස් ටයිම් ටේබල් එකක් දෙනවා. ඒ ටයිම් ටේබල් එකේ ගත්තොත් එහෙම හැමෝම මෙතන අපි දන්නවා ජොබ් කරන අය. එතකොට ජොබ් කරන්නේ නැති අය ඇත්තේ හරිම සුළු ප්‍රමාණයක්. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට, ගොඩක් නෙවෙයි හැම වෙලාවෙම අපි මේ සෙෂන් 12ම තියන්නේ week days and weekend nights වලට අපි ටයිම් ටේබල් එක දානවා. ඉතින් ඔයගොල්ලන්ට ප්ලෑන් කරගන්න පුළුවන් මේ සෙෂන් එකට ලයිව් ජොයින් වෙන්න පුළුවන්. හැම වෙලාවෙම මේ පොඩි සෙෂන්ස් ප්‍රමාණයක් තියෙන හින්දා කෝස් එක මාස 2යි. ඉතින් ඒක නිසා සමහරක් සතිවල සතියේට සෙෂන්ස් 2ක් වැටෙනවා. ඒක නිසා ටයිම් එක මේ ලයිව් ජොයින් වෙන්න ටයිම් එක තියාගන්න. එතකොට මේ මාස 2කින් මේ කෝස් එක ඉවරයි. රෙකෝඩින්ග්ස් උත් හම්බෙනවා අනිවාර්යෙන්. Zoom sessions විදියට තියෙන හින්දා in case ඔයාලට live session එකක් මිස් වුණොත් එහෙම ඒකේ recording එක ඔයාට බලන්න පුළුවන්. හරිද? ඒක නිසා LMS එකේ register වෙන එක අනිවාර්යයි. මම ඒක කියන්නම්. LMS එකක් තියෙනවා. ඉතින් ඒකේ register වුණාට පස්සේ ඔයාට පුළුවන් live session වලට join වෙන්න. ඒ වගේම මිස් වුණොත් එහෙම live session එකක් ඒකේ recording ඔයාට බලන්න. එතකොට මේ course එකේ තියෙන specifications ගත්තොත් අපි මම කිව්වා අපි tax computation වලට අදාළව theory areas අපි discuss කරනවා. ඊට පස්සේ tax return e-file කරන්න guideline එකක් අපි දෙනවා. එතනදී විශේෂයෙන් මතක තියාගන්න ඕනේ දැන් සමහරක් tax type වල return එක fill කරන්න ගියාට පස්සේ certain doubts තියෙනවා. ඉතින් අන්නේ doubts clear කරන්න අපි return හැම return එකක්ම අපි ඔය කියපු step by step අපි discuss කරනවා. එතකොට live discussion විදියට තියෙන්නේ return එක fill කරද්දී ඕනේ අවශ්‍ය guideline මේකෙදි දෙනවා. ඒ වගේම recording එකත් ඕගොල්ලන්ට available. හරිද? ඊට පස්සේ තවත් වැදගත් දෙයක් තමයි ගොඩක් කට්ටිය අහපු කාරණාවක් මේ කෝස් එක ඉවර වුණාට පස්සේ සර්ටිෆිකේට් එකක් දෙනවද කියන එක. ඔව් සර්ටිෆිකේට් එකක් දෙනවා. මේ කෝස් එක අවසානයේදී තියෙනවා පැය එකමාරක ඔන්ලයින් ඉවැලුවේෂන් එකක්. ඒකේ ප්‍රශ්න 40ක් තියෙනවා. MCQ ප්‍රශ්න 40ක්. පැය එකමාරකින් ඕගොල්ලන්ට ලියන්න පුළුවන්. එතකොට 100 marks හම්බෙනවා. පාස් මාර්ක් එක 50යි. ඉතින් මේ කෝස් එක අවසන් කරපු හැමෝටම හම්බෙනවා successfully රැමිස් ට්‍රේනින් එක ඔයා ගත්තා කියන එක තහවුරු කරන්න පුළුවන් වෙන විදිහට Crown Corporate Campus එකකින් සර්ටිෆිකේට් එකක්. ඔයා ගොඩක් අයට ඉන්ටර්විව් වලට යද්දී අහන දෙයක් තමයි ඔයාලට ටැක්ස් නොලෙජ් එක තියනවද? රැමිස් එකේ රිටර්න් ෆිල් කරන්න පුළුවන්ද? ඉතින් අන්න ඔයාගේ ඒ තියෙන ප්‍රැක්ටිකල් නොලෙජ් එක ප්‍රූව් කරන්න
ගොඩක් දෙනෙක්ට මෙන්න මේ සර්ටිෆිකේට් එක වැලිඩ්. ඉතින් සර්ටිෆිකේට් එක වටිනවා. ඒක නිසා අපි මේ කෝස් එක කරන හැමෝටම කෝස් එක සක්සස්ෆුලි කම්ප්ලීට් කරන අයට අපි මේ සර්ටිෆිකේට් එක ඉෂුව කරනවා. ඊට පස්සේ තවත් අහපු දෙයක් තමයි කෝස් එකේ කොහොමද කෝස් ෆී එක. එතකොට මේ කෝස් එක වන් ටයිම් ගෙවනවා නම් මේක අපි ගත්තොත් එහෙම ගොඩක් දෙනෙක් අහපු කාරණාවක් තමයි මේකට ඉන්ස්ටෝල්මන්ට් විදියට ගෙවන්න පුළුවන්ද? ඔව් පුළුවන්. ඉන්ස්ටෝල්මන්ට් දෙකකට ගෙවන්න පුළුවන්, වන් ටයිම් ගෙවන්නත් පුළුවන්. එතකොට ඕගොල්ලොන්ට ඒ කෝස් එකට රෙජිස්ටර් වෙන විදිහ ගත්තොත් මම හිතනවා රැමිස් ට්‍රේනින් එකට ඉන්න අය ඉන්නවා WhatsApp group එකක. නැත්නම් WhatsApp group එකට join වෙන්න ඒ group එකේ තියෙනවා LMS එකේ register වෙන්න link එකක්. ඒ link එකෙන් register වුණාට පස්සේ ඔයාට payment proof එක LMS එකට upload කරාට පස්සේ ඔයාගේ login එක active වෙනවා. ඊට පස්සේ live session වල Zoom link එක වගේම හැම live session එකකම recording එක ඕගොල්ලොන්ට හම්බෙනවා. ඉතින් ওই විදිහට තමයි registration process එක. ඉතින් මෙතනදී විශේෂයෙන් කියන්න ඕනේ කාරණාවක් tax course එක කරන students ලට නැවත මේ REMIS course එකට register වීමේ අවශ්‍යතාවයක් නැහැ. Crown campus එකේ tax course එක follow කරන student කෙනෙක් නම් ඔයා නැවත මොකටවත් register වෙන්න ඕනේ නැහැ. ඕගොල්ලන්ගේ course එකට හම්බෙනවා ගෙවීමක් අවශ්‍යත් නැහැ. කිසිම payment එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. REMIS training program එක ඕගොල්ලන්ගේ course එකේ තියෙන එක module එකක්. ඒක නිසා register වීමක් අවශ්‍ය නැහැ. දැනටම tax course එක follow කරන student කෙනෙක් නම් ඔයා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි යන්නේ course එක. තවත් එක දෙයක් තියෙනවා විශේෂයෙන් කියන්න ඕනේ. මේ course එක අපි කරන්නේ Analytics කියන tax consultancy firm එකත් එක්ක එකතු වෙලා. ඒක නිසාම තමයි අපිට මේ course එක මේ විදිහට ප්‍රායෝගිකව ඔයගොල්ලන්ට ගේන්න පුළුවන් වෙලා තියෙන්නේ. එහෙම නැතුව මේ ෆීල්ඩ් එකේ දැන් මෙතන ඔයගොල්ලන්ට පැහැදිලිව තේරෙනවා ඇති. එක පැත්තකින් Inland Revenue Department එක මේ වැඩේට සම්බන්ධ වෙනවා. අනිත් පැත්තෙන් tax consultancy firm එකක් වෙන Analytics කියන firm එකේ තියෙන experience එකත් එක්ක මම join වෙනවා. ඉතින් ඒ practically අවුරුදු ගාණක් අපි ගත්ත experience එකත් එක්ක තමයි මේ course එක කරගෙන යන්නේ. ඉතින් එතනදී ගොඩක් දෙනෙක් job කරන අය ඉතින් අපෙන් අහන දෙයක් තමයි අපිට බැරිද part time වැඩ කරන්න? ඔව්, ඒකට opportunity එකක් තියෙනවා ඕගොල්ලොන්ට. tax course එක වගේම මේ REMIS training program එක කරන students ලට අවස්ථාවක් දීලා තියෙනවා job එක කරන ගමන් time එක තියෙන විදියට part time වැඩ කරන්න. ඉතින් ඒ ගැන විස්තර අපි ඉදිරියේදී course එකේ ඉවරෙන්න කිට්ටු වෙලා දැනුවත් කරනවා. ඉතින් එහෙම opportunity එකකුත් තියෙනවා මෙතන. අමතර income එකක් ගන්න හැකියාවක් තියෙනවා ඔයාට මේ course එක කිරීම හරහා. හරිද? ඉතින් ඔය වගේ opportunities ගොඩක් තියෙනවා. ඉතින් මේ course එක ගැන මොන හරි වැඩි විස්තර දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් registration හරි එහෙම නැත්නම් මේ LMS එකේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් මේ උඩ නම්බරයට කතා කරන්න පුළුවන්. මොන හරි course content එක ගැන ඔයාලට මොන හරි issue එකක් තියෙනවා නම් මේ යට තියෙන මගේ නම්බර එක ඕන වෙලාවක මට message එකක් හරි call එකක් හරි දාන්න පුළුවන්. content එක ගැන හරි වෙන මොනවා හරි subject related matter එකක් තියෙනවා නම් ඕන වෙලාවක reach වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි Crown campus එකේ මේ REMIS training program එක අපි කරන්න plan කරලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාට overall idea එකක් එන්න ඇති. ඉතින් ඔයා හිතනවා නම් මේ course එක ඔයාට ප්‍රයෝජනවත් වෙයි කියලා ඔයාට පුළුවන් මේ REMIS training program එකේ 4th batch එකත් එක්ක join වෙන්න. හරි. මොනවද ඔයගොල්ලන්ට දැනගන්න තියෙන්නේ course එක ගැන හරි වෙන issues තියෙනවද? tax course එක ගැන පොඩ්ඩක් කියන්න කියලා කියනවා. tax course එක ගත්තොත් ඒක මාස අපි period එකකින් කිව්වොත් ඒක මාස 3යි. හැබැයි
ඒකේ ඒකට ගන්න ටයිම් එකත් එක්ක ගත්තොත් එහෙම මාස 6ක විතර කන්ටෙන්ට් එකක් තමයි අපි මාස 3කින් කතා කරන්නේ. ඒ කෝස් එක ගත්තොත් ඒකේ අපි ප්‍රී රෙකෝඩඩ් සෙෂන්ස් දෙනවා තියරි ඒරියාස් වලට. ඊට පස්සේ ලයිව් සෙෂන් තියෙනවා ෆෙක්ෂන් සහ ස්ටුඩන්ට්ස්ලට තියෙන ප්‍රැක්ටිකල් ඉෂුස් ඩිස්කස් කරන්න. ඒ කෝස් එකේදී අපි ඉන්කම් ටැක්ස් ගත්තට පස්සේ ඉන්ඩිවිජුවල්, ඊට පස්සේ පාර්ට්නර්ෂිප්, ඊට පස්සේ කම්පනි ඉන්කම් ටැක්ස් කම්පියුටේෂන් එක ඩීටේල් ලෝ එකත් එක්ක කතා කරනවා. ඊට පස්සේ ඇපිට් විත්හෝල්ඩින් ටැක්ස්, ඊට පස්සේ වැට්, ඊට පස්සේ SSCL ස්ටෑම්ප් ඩියුටි, ඊට පස්සේ කස්ටම් එකෙන් චාර්ජ් කරන ටැක්සස්, ප්‍රොඩක්ට් ප්‍රයිසින්, ටැක්සස් කොහොමද කවුන්ට් කරන්නේ. ඉතින් ඔන්න ඔය වගේ ඩීටේල් ඔන්න ඔය වගේ මොඩියුල්ස් මාස 3ක් පුරාවට කතා කරන කෝස් එකක්. මාස 3 කියලා කියන්නේ ලයිව් සෙෂන්ස් අපි ওই මාස 3 ඇතුළත කතා කරනවා. එතනින් එහාට ගොඩාක් අපි තියරි ඒරියාස් කතා කරන්න ප්‍රී රෙකෝඩඩ් සෙෂන්ස් විදිහට දෙනවා. ඉතින් කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඒ ටැක්ස් කෝස් එකට ජොයින් වෙන්න මේ රැමිස් එකට වෙනම රෙජිස්ටර් වීමේ අවශ්‍යතාවයක් නැහැ. මේ රැමිස් ට්‍රේනින් එක ඒ කෝස් එකේ ස්ටුඩන්ට්ස්ලට ෆ්‍රී හම් වෙනවා. කවුරු හරි ඒ ටැක්ස් කෝස් එක ගැන විස්තරයක් ඕන නම් මෙන්න මේ 073 122 164 නම්බරයට WhatsApp message එකක් දැම්මනම් ඩීටේල් එවයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි රැමිස් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක යන්නේ. ඉතින් මම හිතනවා ඔයාට ඕවරෝල් අයිඩියා එකක් එන්නේ නැති. කෝස් එක ගැන මොන හරි ඩවුට් එකක් තියෙනවද? පැහැදිලිද කෝස් එක ගැන? රයිට්. එහෙනම් මං හිතනවා ඕවරෝල් අයිඩියා එකක් එන්න ඇති. ඉතින් කෝස් එක අපි ලබන සතියේ ඉඳලා ආරම්භ කරනවා. ඩේට් එක එක්ක ෆික්ස් ටයිම් ටේබල් එකක් එක්ක ඔයගොල්ලන්ට ගෲප් එක හරහා දැනුවත් කරනවා. ඉතින් ඔයගොල්ලන්ට තියෙන්නේ රැමිස් ට්‍රේනින් එකට විතරක් එන අය විතරයි LMS එකේ රෙජිස්ටර් වෙන්න ඕනේ. ටැක්ස් කෝස් එක දැනට ෆලෝ කරන අය විශේෂයෙන් 13 වෙනි බෙජ් එකේ ස්ටුඩන්ට්ස්ලා නැවත රෙජිස්ටර් වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔගොල්ලෝ රෙජිස්ටර් වෙලා ඉන්න කෝස් එක ඇතුළේම ඔයාට ඒක හම්බ වෙනවා. ඉතින් ඒක නිසා නැවත රෙජිස්ටර් වෙන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ රැමිස් කෝස් එකට විතරක් එන අය විතරක් රෙජිස්ටර් වෙන්න. හරි. ඒතර මේ කෝස් එක කරගෙන යද්දී අපි ටැක්ස් ඒජන්ට් කෙනෙක් විදිහට වැඩ කරන විදිය ඒක කොහොමද කරන්නේ? එතනදී ඔයාට කොහොමද බෙනිෆිට් හම්බෙන්නේ? ඔයාට මොනවද කරන්න පුළුවන්? මේ විස්තර ටික අපි කෝස් එක කරගෙන යද්දී පැහැදිලි කරනවා. අර ඉනිෂියලි ඔයාට අයිඩියා එකක් තියෙන්න ඕනේ ටැක්ස් ගැන. ඒකත් එක්ක එහෙම ඔපචුනිටි එක. ඒ කියන්නේ ඔයගොල්ලොන්ට දැන් අපි මං කිව්ව ඇනලිටික්ස් ෆර්ම් එකත් එක්ක ජොයින් වෙලා අමතර ආදායමක් උපයන්න පුළුවන් මේ ඒ පාර්ට් ටයිම් වැඩේ කරලා. හරිද? ඒකේ විස්තර අපි පස්සේ මේකට කතා කරමු. එහෙනම් මං හිතනවා පැහැදිලි. අපි එහෙනම් ලයිව් පළවෙනි ක්ලාස් එකේදී හම්බෙමු. මිස්ටර් හිරාන්ගේ සෙෂන් එකෙන් තමයි ආරම්භ කරන්නේ. එහෙනම් පළවෙනි සෙෂන් එකට අනිවාර්යෙන් හැමෝම ජොයින් වෙන්න. ඒ ජොයින් වෙන සෙෂන් එක ඇතුළතදී ඔයාලට තියෙන සියලු ඉෂුස් ගැටලු ක්ලියර් කරගන්න බලන්න. ඒ ඔපචුනිටි එක එන්නේ නැහැ නැත්තම් විශේෂයෙන් මිස්ටර් හිරාන්ගේ සෙෂන් වලට අපිව නම් ඕනේ ටයිම් එකක අවේලබල්.
ඒක නිසා මිස්ටර් ඉරාන්ගේ සෙෂන් මිස් කරගන්න එපා. ඇවිල්ලා ඔයාලට තියෙන ඩවුට්ස් තියෙන ඉෂුස් ක්ලියර් කරගන්න. එහෙනම් අපි ෆස්ට් සෙෂන් එකේදී හම්බෙමු.